ගයිස් කොහොමද මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද අපි බලමු Photoshop පාවිච්චි කරලා කොහොමද ඉක්මනට ලේසියෙන් මේ වගේ ටියුට් කවරයක් හදාගන්න කියලා. මේක තමයි අපිට හදන්න තියෙන ඩිසයින් එක. මං ආයෙ වෙනම හදන්නේ නැහැ. ඔයාලට මේ තියෙන එක හදන හැටි කියලා දෙන්නම්. ඔයාලා මුලින්ම මේ වගේ canvas එකක් මේක හදාගන්න ක්‍රියේට් කරගන්න නම් ෆයිල් වලට ගිහලා new වලට ගිහින් මේක printing media එකට හදන නිසා print වලට ගිහලා කැමති size එකක් ඔයාලට ඕන විදිහට හදාගන්න. මෙතනින් මම දෙනවා A4 default ආපු එක millimeters 210 297යි. මේක අනිවාර්යෙන් orientation එක landscape දාගන්න. resolution එක 300ම තියන්න printing වල කරන නිසා. color mode එක CMYK වල දාලා create දෙන්න. ඊට පස්සේ මෙන්න මේක add වෙනවා. ඊට පස්සේ අපිට guide දාගන්න නම් view වලට ගිහින් new guide layout view වලට ගිහින් new guide layout වලට ගිහලා කැමති දෙයකට දාගන්න පුළුවන්. columns කියන්නේ මේ කෙලින් අතර තියෙන ඒවා. අපි columns දෙකක් මෙතෙන්ට දාමු. රෝස් කියන්නේ මේ හරහට තියෙනවා. රෝස් අපි දෙකක් දාමු. ඔන්න ඔය විදිහට එනවා. ඊට පස්සේ මම මාජින් එක 3 ගානේ තියලා දෙනවා. මම මේක දෙක ගානේ දානවා. ඊට පස්සේ ඕකේ දෙන්න. මෙන්න මේ විදිහට තමයි ගයිඩ් දාගන්නේ. ගයිඩ් කැන්සල් කරනවා නම් කන්ට්‍රෝල් එකත් එක්ක මේව කරන්න. ආයි ගයිඩ් ටික ඕපන් කරගන්න නම් කන්ට්‍රෝල් එකත් එක්ක ඕපන්. එතකොට ගයිඩ්ස් එනවා. මම පෙන්නනම් කොහොමද මේ ඩිසයින් එක හදාගන්නේ කියලා. ඒ විදිහට අපි blank canvas එක හදාගන්නවා. ඊට පස්සේ solid color එකක් අපි background එකට දෙනවා. ඒකට කරන්නේ new layer එකක් අරන් මෙන්න මේ plus මේ circle icon එක click කරලා solid color දෙන්න. solid color දීලා ඔයාලට කැමති icon එකක් තෝරගන්න. මම මේ විදිහට නිකන් ඔයාලට පෙන්නන්න මේක හදලා පෙන්නන්නම්. ওই විදිහට දෙන්න. ඊට solid color එකක් දාගන්න. ඊට පස්සේ මෙතෙන්ට background එකට image එකක් දාගන්නවා. මෙන්න මේ විදිහට මේ වගේ vector image හරිය කැමති image එකක් ඔයාලට Google එකෙන් images download කරගන්න පුළුවන්. ඒක ඔයාලා කැමැත්ත අනුව කරගන්න. මේ විදිහට මම මේ ඩිසයින් එකේම කොපියක් අරන් තියෙනවා මේ පැත්තට. ඩිසයින් එකේ කොපියක් ගන්න දන්නේ නැති අයට මම කියලා දෙන්නම්. කොපියක් ගන්න එකේ ෂෝට්කට් එක alt එකත් එක්ක ඇදගෙන යන්න drag කරගෙන යන්න left click එක. මෙන්න මේ විදිහට alt එක බාගත්තා. මෙන්න මේ විදිහට shift එකත් එක්ක ඇදගෙන යන්න. එතකොට සමානව යනවා. මෙන්න මම අරන් ගිහිල්ලා මේක resize කරගන්න නම් control එකත් එක්ක T ඔබන්න. ඊට පස්සේ මේක සමානව ඔන්න ඔහම resize කරගන්න. ඒක විරූපණය වෙනවා නම් shift එකත් එක්ක කරන්න. ඊට පස්සේ මේකේ opacity එක අඩු කරගන්න. එතකොට ඕක හරියනවා. මෙන්න මේ විදිහට තමයි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒ විදිහටම මම මෙන්න මේ පැත්තට එහෙම අරගෙන opacity එක අඩු කරලා ගත්තා. ඒ විදිහටම මෙතෙන්ට මේකක් කොපියක් අරගෙන පොඩි කරගත්තා ඒක. මේ පැත්තට අරගෙන පොඩි කරගෙන ඒකේ opacity අඩු කරගත්තා. ඊළඟට මම මෙතෙන්ට දාගෙන තියෙනවා මෙන්න මේ වගේ සුදු පාට rounded rectangle එක මේ වගේ dash line එකක්. ඒක කරගන්න මෙතන rectangle tool එකට යන්න. මෙතන fill color එක විදිහට white දෙන්න. white දීලා මෙන්න මෙහෙම කැමති rectangle එකක් ඇඳගන්න. ඊට පස්සේ ඔයාලා මේ layer එක උඩින් ඇඳගන්න. එතකොට හරියට එනවා. ඊට පස්සේ මෙතනින් stroke එකට color එකක් දෙන්න. black හරි කැමති එක. ඒකේ size එක පොඩ්ඩක් වැඩි කරගන්න. stroke එකේ size එක. ඊට පස්සේ මෙතන drop down arrow එක click කරපුවාම stroke options තියෙනවා. මෙන්න මේ විදිහට කැමති stroke එකක් select කරගන්න. එතකොට මෙන්න මේ විදිහට කඩේටි සහිත stroke එකක් සහිත මෙන්න මේ වගේ rectangle එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට තව add කරලා තියෙනවා මෙන්න මෙතෙන්ට. අර විදිහටම rounded rectangle tool එකෙන් එකක් ඇඳගන්න. ඇඳගෙන ඉවරලා stroke එකක් දෙන්න. මෙන්න මේ වගේ සම්පූර්ණ circle එක මෙන්න මෙහෙම මෙහාට අරන් යන්න. එච්චරයි. මෙන්න මෙහෙම ඒකේ භාගයක් hide වෙන්න. භාගයක් මෙහෙම එළියට එන්න හදාගන්න. ඊට පස්සේ අපි දාලා තියෙනවා මෙතෙන්ටත් අර විදිහටම rectangle එකක්. ඒකේ මෙතන මේ කරලා තියෙන්නේ මේ කැලේ ලෙස් කරලා මම ඉස්සරහට කියන්නම්. rounded rectangle එකක් අර විදිහට ඇඳගන්න. ඊට පස්සේ මම මෙතෙන් මෙන්න මේ වගේ icon එකක් දාගෙන තියෙනවා. මේ icon download කරගන්න දන්නේ නැති අය Google එකට ගිහින් search කරන්න. business card හරි මොනවා හරි මම කැමති නමක් දාලා icons free download කියලා. එතකොට ඔයාලට download කරගන්න පුළුවන්. ඊට පස්සේ මම එතෙන්ට දාලා තියෙනවා ඊට පස්සේ type කරගෙන යන්න තියෙන්නේ. තව මම මෙතෙන්ට දාලා තියෙනවා මෙන්න මේ වගේ rectangle එකකින් ඇඳගත් එකක්. ඒක මම ඔයාලට පැහැදිලිව පෙන්නන්නම් මේ color එක අයින් කරලා. ඉතින් මෙන්න මේකත් මුකුත් නෑ rectangle එකක් ඇඳලා අර background එකට වැඩි චුට්ටක් color එක dark කරලා එතෙන්ට දාගන්න. එතකොට හරියනවා. ඊට පස්සේ අපි මෙතන typing කරලා තියෙන ටික බලන් යමු. මෙන්න මේ circle එකට මම දාලා තිනවා grade 6 to 11 කියලා number 1 single class. ඒක ඔයාලට ගැලපෙන විදිහට මේක එක එක size එකට හදා ගන්න ඕනේ ඒක. ඊට පස්සේ මම මෙතෙන්ට type කරගෙන තියෙනවා contact numbers ටිකක්. ඊට පස්සේ මම මෙතෙන්ට දාලා තියෙනවා online and physical class කියලා type කරගෙන තියෙනවා මෙතෙන්ට මේ circle මේ rounded rectangle එකට. ඊට පස්සේ මම මෙයාගේ නම දාගෙන තියෙනවා බෙබාස් ෆොන්ට් එකකින්. මේකට මම stroke එකක් add කරගෙන තියෙනවා මේ කහ පාටට වගේ පේන එක. ඒක stroke එක add කරගන්න ඒ layer එක උඩ right click කරන්න. blending options වලට ගිහිල්ලා මෙතනින් stroke වලට tick එක දාගන්න.
ස්ට්‍රෝක් වල ටික් එක දාගත්තාම මෙතෙන්ට එනවා ඔයාලට කැමති කලර් එකක් තෝරන්න පුළුවන්. ওই විදිහට කැමති කලර් එකක් තෝරලා මෙන්න මෙතනින් ඔයාලට ස්ට්‍රෝක් සයිස් එක වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහටම මේ පැත්තටත් මෙන්න ලැටෝ ෆොන්ට් එකකින් ඒ විදිහට ටයිප් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ටයිප් කරගෙන තියෙනවා මෙතෙන්ට FM සංක කියන ෆොන්ට් එකෙන් සිංහල කියලා. ඒකටත් මම අර විදිහටමයි රයිට් ක්ලික් කරලා බ්ලෙන්ඩින් ඔප්ෂන්ස් වල ගිහලා ස්ට්‍රෝක් වලින් ස්ට්‍රෝක් එකක් දීලා තියෙනවා. මෙන්න මෙහෙම. ඒකටත් මම වයිට් කලර් ස්ට්‍රෝක් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් වයිට් කලර් ස්ට්‍රෝක් එකක් සයිස් එක 6ක් විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ මෙයාලගේ මේ දෙක දාගෙන තියෙනවා. එයාලගේ ඩිග්‍රී මොනවද කියලා. දෙන්නම එක්කෙනෙක්මයි. ෆ්‍රන්ට් එක බෑක් එකයි. මේක ෆ්‍රන්ට් එක මේක බෑක් එක. ඒ විදිහට ඒක දාගෙන තියෙනවා. එච්චරයි වෙන මුකුත් නෑ. ආයේ මෙතෙන්ට අපිට ඇඩ් කරගන්න තියෙනවා මෙන්න මේ වගේ වෝටර් කලර් බ්‍රෂ් දෙකකින් පොඩි සයිඩ් එකක්. ඒක ඇඩ් කරගන්න ඔයාලා මේ පොඩක් ඒ ගැලපෙන හරියට ලේයර් පැනල් එකේ පල්ලෙහාට ඇවිල්ලා ගැලපෙන තැනකින් නිව් ලේයර් එකක් අරගෙන බ්‍රෂ් එක දාගන්න B ඔබලා. ඔයාලට මේ වගේ වෝටර් කලර් බ්‍රෂ් ප්‍රීසෙට් නැත්තම් ඔයාලා මෙන්න මේ විදිහට Google එකට ගිහිල්ලා ගහන්න වෝටර් කලර් PNG කියලා. එතකොට මේ වගේ වෝටර් කලර්ස් ගන්න පුළුවන්. මේක ඔයාලා රයිට් ක්ලික් කරලා save image කරගෙන හරි ඒ සයිට් එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න. මම මෙල ඩවුන්ලෝඩ් කරන්න යන්නේ ඉමේජ් එක කොපි කරලා පෙන්නනම් කොහොමද ඒක කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලා කැමති විදිහට නිව් ඩොකියුමන්ට් එකක් එකට ක්‍රියේට් කරගන්න. ඒකට සයිස් එක ප්‍රශ්නයක් නැහැ. ක්‍රියේට් කරගන්න. ඊට පස්සේ බ්‍රෂ් B ඔබලා බ්‍රෂ් එක ගන්න. ඊට පස්සේ මෙතෙන්ට ඉමේජ් එක ඔයාලා ෆයිල් වලට ගිහලා ප්ලේස් එම්බෙඩඩ් කරගන්න. ඊට පස්සේ මම නම් මේක දැන් ඩවුන්ලෝඩ් කරපු නැති ඉන්න මේක පේස්ට් කරගන්න. මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් සාමාන්‍යයෙන් අයින් කරගන්න නම් මම එකත් කියලා දෙන්නම්. මේ වගේ ඉරේසර් ටූල් එක ඔබන්න ඊ ගන්න. මැජික් ඉරේසර් ටූල් එකට යන්න මේ වගේ ක්ලික් එකක් දෙන්න. දැන් මේ බෝටම් එකක් තියෙනවා. ඔයාලා හරි විදිහට ඩවුන්ලෝඩ් කරලා ගත්තාම මේක අවුලක් නැහැ. මේක සිලෙක්ට් කරන්න B ඔබලා බ්‍රෂ් එක ගන්න. ඊට පස්සේ මෙතන බ්‍රෂ් පැනල් එක ගන්න ඕනේ. ඔයාලා අරගෙන නැත්නම් වින්ඩෝ වලට යන්න. මෙතනින් බ්‍රෂ් පැනල් එකට ටික් එකක් දාගන්න. එතකොට බ්‍රෂ් පැනල් එක එනවා. ඊට පස්සේ මෙතන ගිහිල්ලා මේ ඉරි තුනක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. එතකොට නිව් බ්‍රෂ් ප්‍රීසෙට් ක්ලික් කරන්න. මේකට වෝටර් කලර් හරි ඔයාලට කැමති නම දීලා ඕකේ දෙන්න. එතකොට මෙතෙන් මේ පැනල් වලට එකතු වෙනවා ඒ ඔයා දාපු බ්‍රෂ් එක. මේ විදිහට ඕන ඩිසයින් එකක් හදා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒ බ්‍රෂ් එකෙන් මෙතෙන්ට නිව් ලේයර් එකක් ගන්න. බ්‍රෂ් ඔබන්න. මේ විදිහට කැමති දෙකක් කොහොමද දෙන්නේ? මේ වගේ සයිස් වෙනස් කරන්නේ left bracket එකකිනුයි right bracket එකකිනුයි. ඒ විදිහට ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. මේ තියෙන අපි හදාගත්ත ඩිසයින් එක මම පෙන්නනම් ඔයාලට මේක කොහොමද මොකප් එකක් දාලා කස්ටමර්ට යවන්නේ කියලා. මෙන්න මේ විදිහට මෙතනින් අපි හදාගත්ත ඩිසයින් ටිකක් තියෙනවා. මෙන්න මේ විදිහට කැමති විදිහට මොකප් එකකට දාගන්න. මේ තියෙන අපි හදපු ඩිසයින් එක. එහෙනම් මේ වගේ ඩිසයින් හදන්න ටියුටෝරියල් ඉගෙන ගන්න රන්දිර ඩිසයින් channel එක subscribe කරලා like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.